සුබ උදෑසනක් ඔබ සෑම කෙනෙකුටම අපි දෙවියන් වහන්සේගේ ශුද්ධ වූ බයිබලයේ මතෙව් සුභාරංචියේ 16 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදයේ බලන්ට යනවා. ස්වර්ග රාජ්‍යයේ යතුර නුඹට දෙන්නෙමි. නුඹ පොළොවේහිදී යමක් බඳින්නෙහිද ඒක ස්වර්ගෙහිද බඳිනු ලබන්නේය. නුඹ පොළොවේහිදී යමක් මුදන්නෙහිද ඒක ස්වර්ග රාජ්‍යයේදී මුදනු ලබන්නේ යයි ඔහුට කීසේක. ආමේන්. යේසුස් වහන්සේ කිව්වා යතුර නුඹට දෙනවා කියලා. යම් දේවල් බඳින්නටත් මුදවන්නටත්. එහෙනම් අද යතුර ඔබ අතේ ඔබගේ වැහි තිබෙන දොරටු අරින්න පුළුවන් ඔබට පමණයි. හාලෙලූයා. කොහොමද එහෙනම් ඒක කරන්න කියලා අපි බලන්න යනවා. දොර අරින්න පුළුවන් ඔබ වචනය පවසන කොටයි. යතුර නැමැති වචනය ඔබ පවසනකොට දොර ඇරෙන්න යනවා. ඔබගේ ප්‍රශ්නයට විසඳුම යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ පවසන්න, කතා කරන්න. රෝගීට සුවය උදෙසා යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබේ ශරීරයට ඔබ කතා කරන්න. අද දවසේ ඔබ මුහුණ දෙන්නා වූ සියලුම කාරණාවලට ඔබ කතා කරන්න. ඔබ කතා කරන වචනයට බලය තිබෙනවා. ඒ ඉෂ්ට කරන්න. බයිබලයේ එසකියල් 37:4 වෙනි පදයේ අපි දකිනවා දෙවියන් වහන්සේ එසකියල් අනාගත වස්තුරුට කිව්වා වියලි ඇටකටු වලට ගිහින් කතා කරන්න. ඒ සොහොනේ තියෙන වියලි ඇටකටු වලට කතා කරන්න. එතකොට ඒ ඇටකටු වලට නහරවල් ඇවිල්ලා මාංශ හටගැන්විලා ඒවා හමින් වැහිලා ඒවට ආත්මය ඇවිල්ලා ඒ මිනිසයන් ජීවත් වෙන්න යනවා කියලා. ඔහු එසේ කළා. ඒසේ සිද්ධ වුණා. ඒ කියන්නේ ඔහු කතා කරා ඒ වචනේ. වියලුණා වූ ඇටකටු වලට කතා කළා. අපිට විසඳෙන්නේ නැති, පෙනෙන්නේ නැති පිළිතුරු, විසඳෙන්නේ නැති ප්‍රශ්න, සුව වෙන්නේ නැති රෝග, බොහෝ කාරණා ඔබගේ ජීවිතයේ අද ඇති. ඔබ කතා කරන්නට ඒවට ජීවනීය පැමිණෙන්න යනවා. ඒවා විසඳෙන්න යනවා. මොකද උන්වහන්සේ කිව්වා මම නුඹට යතුරු දෙනවා කියලා. අද යතුරු ඔබ අතේ. දොර අරින්න පුළුවන් ඔබටයි. ඔබ වචනේ පවසනකොට ඒ දේවල් සිද්ධ වෙන්න යනවා. අද දවසේ ඔබ අල්ලගන්න මේ වචනය ඔබ මුහුණ දෙන්නා වූ ඕනෑම කාරණයක් එම් කුමන කාරණයක් වුණත් ඒ කාරණයට ඔබ කතා කරන්නට යේසුස් වහන්සේගේ නාමයෙන් සුවය, විසඳුම, නිදහස, ජයග්‍රහණය ඔබට ලැබෙන පිණිස ජේසු පිහිටයි.